වියට්නාමය දිගු සංස්කෘතික ඉතිහාසයකට උරුමකම් කියන වර්ග කිලෝමීටර් 3,33,212ක භූමි ප්‍රමාණයක් සහිත එනම් ශ්‍රී ලංකාව මෙන් 5 ගුණයකටත් වඩා විශාල මිලියන 100කට අධික ජනගහනයක් ජීවත් වන අග්‍රදිග ආසියාතික රටක්. සමාජවාදී ජනරජයක් ලෙස යුද්ධ ගැටුම් වැනි විවිධ බාධක වෙත මුහුණ දෙමින් ඉතා කුඩා ආර්ථිකයක සිට ප්‍රගතිශීලී ආර්ථිකයක් දක්වා ගමන් කරමින් සිටින වියට්නාමය මේ වන විට ලෝකයේ වඩාත් ජනාකීර්ණ රටවල් අතරින් එකක් බවට පත්වෙමින් සංචාරක කර්මාන්ත කෘෂිකර්ම තාක්ෂණික වැනි විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වන වෙළඳපොළ ආර්ථිකයකට හිමිකම් කියනවා. වියට්නාම සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කර තිබෙන්නේ 1970 වර්ෂයේදී. එතැන් සිට අද දක්වා වසර 55ක දිගු ඉතිහාසයක් පුරාවට දෙරට අතර ගොඩනැගී ඇති අඛණ්ඩ මෙන්ම ශක්තිමත් සම්බන්ධතාව තුළ දෙරටටම හිමිවී ඇති වාසි සහ වටිනාකම් ප්‍රමාණය අපරිමිතයි. පුනරුද යුගයක් වෙනුවෙන් මෙරට දේශපාලනයේ මෙහෙයවමින් ඓතිහාසික වෙනස්කමක් සිදු කළ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා හට වියට්නාමයේ තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඇරයුම් ලැබෙන්නේ අහම්බයකින් නොවේ. ඒ පැහැදිලි දැක්මක් ඇති නායකයෙකු ලෙස වියට්නාම ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරය නිමිති කරගනිමින් වියට්නාම රජය විසින් සිදු කළ ඇරයුමකට අනුව මෙන්ම ප්‍රතිපත්තිගරුක නායකයෙකු ලෙස බහුතරයක් බෞද්ධ ජනතාව ජීවත් වන වියට්නාමයේ සංඝයා වහන්සේලා විසින් හෝචිමින් නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට එතුමන්ට සිදු කළ ආරාධනයකට අනුවයි. මෙරටින් පිටත් වී වියට්නාමයේ නෝයිබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වූ ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටු සමාජිකයෙකු සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගුවෙන් මන් කුවන් මහතා ඇතුළු වියට්නාම රාජ්‍ය නියෝජිතයින් විසින් මහත් හරසරකින් පිළිගනු ලැබුවා. අනතුරුව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා හනෝයිහි පිහිටි වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මහතා හමු වූ අතර මෙම හමුව තුළින් දෙරට අතර පැවති මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් වීම සිදු වුණා. අග්නික ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන බායිඩින් විහාරස්ථානයේ වැඳ පුදා ගැනීමට පැමිණි ජනාධිපතිවරයාව වියට්නාම ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. භික්ෂූන් වහන්සේලාගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විහාරස්ථාන භූමියේ ස්ථාපිත කර ඇති ශ්‍රී මහ බෝධීන් වහන්සේ වටා ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ ඉදිකරන ලද ප්‍රාකාරය විවෘත කිරීම ජනාධිපතිතුමාගේ ආගමනයේ සිහිපත් වනු වස් විහාරස්ථාන පරිශ්‍රයේ සල් ශාකයක් රෝපණය කිරීමද මෙහිදී එතුමන් අතින් සිදු වූ වඩාත් වැදගත් කාර්යයක්.
ජනාධිපති අනුකුමාර දිසානායක මහතා හනෝහි යුද විරු ස්මාරකයේ වෙත ගොස් පුෂ්පපහර දැක්වීම සිදු කළ අතර හෝචිමින් අනුස්මරණ භූමියේදී වියට්නාම නිදහස් සරගලේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමේ ප්‍රථම ජනාධිපති වූ හෝචිමින්ගේ සොහොන් ගැබ වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීම සිදු කළා. වියට්නාම ජනාධිපති මන්දිරයට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව වියට්නාම ජනාධිපති ලුවොන් කුවොම් මහතා විසින් උණුසුම් හරසරින් යුතුව පිළිගනු ලැබුවා. අනතුරුවයි දෙරටේ ජනාධිපතිවරු අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වීම සිදු වුණේ. මෙහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය අනාගත සහයෝගිතා පිළිබඳ සාකච්ඡා සිදු කරමින් දෙරට අතර අවබෝධතාගේ විසුම් කිහිපයකටද අත්සන් තැබීම සිදු වුණා. එම හමුවේදී දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීම සහ දෙරට අතර විවිධ අංශ මගින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගිතාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් රාජ්‍යයන් දිත්වයෙහි උන්නතිය අපේක්ෂා කරනු අතර ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා ළඟා වී තිබෙන ශ්‍රී ලංකාව සහ වියට්නාම වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම ඉදිරි වසරවලදී ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා ඉහළ නැංවීම දෙපාර්ශ්වයේම ඉලක්කය බවට පත් වුණා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළ අවබෝධතා ගිවිසුම් 4ක් හා එකන්තා ගිවිසුමකටද අත්සන් තැබීම ජනාධිපති අනුකුමාර දිසානායක මහතා හා වියට්නාම ජනාධිපති ලුවොන් කුවොම් මහතා ඉදිරියේ සිදු කෙරුණා. වියට්නාම සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රේගු කටයුතු සම්බන්ධයෙන් සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය සහාය පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයන් එකඟතාවයකට පැමිණියා. වියට්නාමේ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගෙවිසුම වියට්නාමේ කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර කෘෂිකර්ම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගෙවිසුම ශ්‍රී ලංකා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමේ රාජ්‍ය තාන්ත්‍රික ඇකඩමිය අතර අවබෝධතා ගෙවිසුම හා වියට්නාම වෙළඳ ප්‍රවර්ධන නියෝජිත ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම යන ගිවිසුම් වලට මෙහිදී අත්සන් තැබුණා. මෙම සහයෝගිතාව මගින් විශේෂයෙන්ම සැකසූ ආහාර, දීවර කටයුතු, ඇඟලුම් සහ අගේ එකතු කළ කෘෂිකර්මාන්තයට මෙතෙක් නොපැවති වෙළඳපළ අවස්ථාවන් දෙපාර්ශ්වයටම උදා වනු ඇතැයි අපේක්ෂා කරනවා. දෙරටේ ජනාධිපතිවරුන් විසින් කරනු ලබන ඒකාබද්ධ නිවේදනය නිකුත් කිරීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සහ වියට්නාමේ ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා පැවැත්වීමද මෙම රාජ්‍ය සංචාරයේ අතරතුරදී සිදු වූ වඩාත් වැදගත් සිදුවීමක්. වියට්නාමේ වින්ගෲප් සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කළ එතුමා වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාමයන් ගොඩනැන්වීම වෙනුවෙන් ඔවුන්ට සිය සුබපැතුම් එක් කරමින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරන ලෙස ඔවුන්ට ඇරයුමක්ද සිදු කළා. ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියෙකු වන FPT සංස්ථාව සමග පැවති සාකච්ඡාවට සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී නුයෙන් වෑන් කොවා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර වියට්නාමේ ආකර්ශනීය උද්‍යාන සංවර්ධනයේ ප්‍රමුඛතම ආයතනයක් වන සන්ගෲප් සමූහයේ සභාපති ඩං බින් රුවෝම් මහතා සමගද වයිජෙට් එයාහි ප්‍රධාන විධායක නිලධාරී ඩින් වියට් ෆුන් මහතාගේ සහභාගීත්වයෙන් සෙවිකෝ සමූහයේ සමගද රොක් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෆ්‍රන් සුවන් කුවන් මහතා ඇතුළු පිරිස සමගින් රොක් සමූහය සමගද සාකච්ඡා පැවැත්වුණා. මෙහිදී ජනාධිපති අනුකුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා විදේශ ආයෝජකයින්ට නම්‍යශීලී සහ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට තමන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ වත්මන් රජයේ සූදානම් බවයි. මෙම රාජ්‍ය සංචාරයේ අතරතුරදී ජනාධිපති අනුකුමාර දිසානායක මහතා වියට්නාමේ අගමැති ෆම් මින් චින් සහ වියට්නාම ජාතික සභාවේ සභාපති ප්‍රාන් තන් මෑන් යන මහතුරුන් හමු වී දීපාර්ශ්වික සාකච්ඡාවන්හි නිරත වුණා. රාජ්‍ය සංචාරයේ දෙවැනි දින රාත්‍රියේ වියට්නාම ජනාධිපති ලුවොන් කුවොන් මහතා විසින්
ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීම සිදු වුණා. ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා හෝචිමින් නගරයේදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර එහිදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවය අමතා සමානාත්මතාවය සහ සාමය තේමා කර ගනිමින් එහි ප්‍රධාන දේශනය සිදු කළා. වර්තමාන ලෝකයේ විශ්ව ගම්මානයක් බවට පත් වී ඇති මේ මොහොතේ කරුණාව, සාමකාමී බව, ඉවසීම යන කරුණුවලට මුල් තැන දී කටයුතු කිරීමේදී ගැඹුරු දහමක් වූ බුදුදහමේ ඉගැන්වීම් මහඟු දායකත්වයක් සපයන බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළා. මානව ගරුත්වය සඳහා සහයෝගිතාව සහ ඉවසීම, ලෝක සාමය සහ තිරසර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය යන තේමාව යටතේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, ලාओසේ සහ කාම්බෝජය යන බෞද්ධ රටවල ඉහළ පෙළේ නියෝජිතයන්ද ඇතුළුව රටවල් සහ ප්‍රදේශ 85ක් නියෝජනය කරමින් 2800ක පමණ පිරිසක් සහභාගී වුණා. වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජතාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරයේ සමරමින් සහ එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා සිදු කළ මෙම රාජ්‍ය සංචාරය තුළින් දෙරට අතර ගොඩනැගුණු අන්‍යෝන්‍ය විශ්වාසය දෙරටෙහි මිත්‍රත්වයේ වඩාත් තහවුරු කළා සේම මෙම බැඳීම චිරාත් කාලයකට දෙරටෙහි උන්නතිය වෙනුවෙන් හේතු වන සබඳතාවක් ලෙස පවතින බව නොඅනුමානය.